හරි කලාතුරකින් තමයි ඔය විදිහට ඉන්න හම්බෙන්නේ. කොයි විදිහටද? ඔය අතපය හොඳට වැඩ කරනවනේ. තාම ඇවිදින්න කරන්න පුළුවන්. හොඳට ඔට්ටු තට්ටු වෙන්න පුළුවන්. ඔය භාග්‍ය ජීවිතේ කීයෙන් කී දෙනාටද හම්බෙන්නේ? මනුස්සයෙක් වෙලා ඉපදුනහම මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ප්‍රමුඛ සහ එකම කාරණය තමයි මොකටද මිනිස් වෙලා ඉපදුනේ කියලා තේරුම් ගන්න. කොයි වෙලාවටද ඔක තේරුම් ගන්න ඕන? මේක මැරෙන්න කලින් තේරුම් ගන්න. දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා. මම නම් හිතන්නේ මිනිස්සු වෙලා උපදී කියලා. ඇයි? එන්නතුනේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන එක මෙහා හරි අතිශය දුර්ලභයි. නේ දුර්ලභංච මනුස්සත්තා. දුර්ලභයි. මිනිසත් භවය හරි දුර්ලභයි පින්නතුනේ. ඒකයි මේක නාස්ති කරගන්න එපා කියන්නේ. මොනාගෙන්ද නාස්ති වෙන්නේ? පින්නතුනේ බුදු වෙන්නත් මිනිස්සු වෙලා උපදින්න ඕනේ. මිනිසත් භවයක් ලැබපු එකෙන් අපිට ගන්න තියෙන ඉහළම ප්‍රයෝජනය තමයි ඔය මෙව්වා ඉතින් හෙට ඉඳන් පටන් ගන්න ඕනේ. කලන්දම නේ. ඔය කට්ටේ වෙහෙලු නෙමෙයි පින්නද ටිකක් ඔය යාර පුළුවන් තරම් නේ ඈත් වෙලා ඉන්න. මොකද ගොඩක් වෙලා ඉන්න බෑ ඔය දාඩිය සරටත් එක්ක අමාරුයි. පොඩි කට්ටිය ළඟ ඉන්න කෙනා ගැන හරි අවධානයෙන් ඉන්න. ඒකයි මම අයත් කියන්නේ මේ හුලන් ටිකක් වදින්න ඉන්න කියලා. වෙනතුනේ ලැබපු මිනිසත් භවයේ තුල හරි පරිස්සමට කාලය ගත කරන්න ඕන. ඔය පින්දහම් සිද්ධ කරගන්නත් ඔය දැන් කියන්නේ එහෙම නෑ හාමුදුරුවන්ගේ කට කියලා හොඳ. ඔය මම කියන්නේ ඉතින් වෙන දේ. පින්දහම් සිද්ධ කරගන්නත් වැඩිපුරම අකුසල් කරගන්නත් ලේසි පහසු ආත්මය මොකද්ද? දැන් ඔය දෙකෙන් මොකද්ද තේරුම් තෝරගන්න? මෙතෙක් මේ ජීවිතේ ලැබපු ඉන්ද්‍රියන් වලින් අපි වැඩිපුරම කරලා තියෙන්නේ මොනවාද? ඔය උදාහරණයක් විදිහට බලන්න දැන් පින්නතුනේ කටම බලන්නකෝ. ඔය කටෙන් මේ ශරීරයෙන් අපේ මිනිස්සුන්ට කණ්ඩ බුදියන්වත් වෙලාවක් තියෙනවද? මිනිස්සුන්ට වැඩිපුරම මේ කටෙන් කරලා තියෙන ඔය කණ එකට අමතරව මොනවාද? කියවන එක ඉතින් කටෙන් කතා කරන්නේ නැත්නම් කොහෙන් කතා කරන්නද? මේ පිට වෙන හැම වචනයක්ම කටෙන් පිට වෙන හැම වචනයක්ම පාවිච්චි කරලා තියෙන පින්නතුනේ අපිටද අනුන්ටද? sannivedana කරගන්නවා. කට පාවිච්චි කරන්න ඕන කුසලයේ පිණිස.
අපි වැඩිපුරම කරන්නේ කට අවභාවිතා කරන එක නෙමෙයිද? හෙට ඉඳන් කිසි කෙනෙක් කට අවභාවිතා කරන්න එපා. කොහොමද කට අවභාවිතා කරන්න නැතුව ඉන්නේ? පුළුවන් තරම් කට භාවිතා කරන්න කුසලයේ කියන්න බෑන්න කටෙන් කරගත්ත කුසලය. එහෙම මතක හිටින කටෙන් කරගත්ත පින්කමක් කියන්න බලන්න. කටෙන් පින්කම් කරන්න පුළුවන් හරියට. හරියට කටින් කුසල් සිද්ධ කරගත්ත හැකි. ඔය කටින් බැරි දාන එකගේ හොඳ කියන්න බෑද? කවද්ද කිව්වේ? නෑ ඔහොම නිකන් ඉන්න ගමන් කල්පනා කරන්න. කවද්ද අන්තිමේට ගෙදර බිරිඳගේ ගුණයක් කිව්වේ? අය මේ රටේ ලෝකෙ මිනිස්සු ගැන නෙමෙයි මම මේ කියන්නේ. කවද්ද අන්තිමේට ස්වාමියාගේ ගුණයක් කිව්වේ? ඔවා මතක් කරන්න ඕන ඉඳගෙන හොඳේ. ඔහොම මතක් කරන්න. කවද්ද දරුවෝන්ගේ හොඳක් කිව්වේ? ඔච්චරයි ගෙදර ඉන්නේ. බිරිඳ ස්වාමියා දරුවෝ. ඔය තුන්ගොල්ල අනේකගේ හොඳක් ගුණයක් කියපු දවසක් තියෙනවද? මිනිස්සු වැඩි පුරම කටින් මොනවාද කරන්නේ? අනේකා විවේචනය කරන එක. අනේකාට වැරදි කියන එක. අනේකට දුස්පරොස් කියන එක. අදිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් හරි රිදෙනවා නම් කුණුහරුපයක්වත් කියන්න එපා. පැහැදිලිද මං කියන්නේ? දැන් මේ වෙනකොට ඔය කටවල් වලින් කුණුහරුප කීයක් විතර කියලා ඇද්ද? නෑ එකත් මතක් කරන් ඉන්නකම. කොහොමද දෙකට වැඩි? වැඩි නැද්ද? පහක්වත් කියලා තියෙනවනේ මේ වෙනකොට. මොන පගෝදි ගණන් කුණුහරුප පාල්ලා ඇදින මේ වෙනකොට. ඇයි ඇත්තටම ප්‍රශ්නයක් අහන්නද? මොකටද කුණුහරුප කියන්නේ? ඔහොම හදවතින් තට්ටුවක් දාලා අහන්න මොකද්ද තියෙන ලාභය? මොකක් හරි කරන කියන එක ප්‍රතිඵලයක් තියෙන්න බෑ. මොකද්ද තියෙන ප්‍රයෝජන? මේ පැතිවල බොනවද නැහැ? සහතිකම දන්නේ නැති ඉඳන් නැතුව ඇති. වාද්දුව හොඳයි. ඔය තුන්ගේ රියැක්ෂන් වලින් හිතෙන් අනෙක් සේරම් පැතිවලට වඩා වාද්දුවේ පැලනවා කියලා. එහෙනම් මම මේ කියලාම ඉන්නවා. ඔය මේ තාත්තලාගෙන් අහන්නේ හොඳ. දැන් කොහොමත් මේ වෙනකොට කුණුහරුපෙන් බැලලානේ තියෙන්නේ බිරිඳනේ. බැලලා නැද්ද? කී ගමනක් විතර බැලලා තියෙනවා. නෑ නේ ඒකත් ඔහොම කල්පනා කරන් ඉන්න ගම. කී ගමනක් මේ වෙනකොට වේසි කියලා බැලලා තියෙනවා. ඇයි වාද්දුව පැත්තේ බොන්නේ නැහැනේ බොන්නේ නැති හින්දා බයින් නැතුව ඇති. නෑ අර බොන පැත්තේ ඔහොම බයිනවා ඒකයි. කවුරු ඉස්සරහද බයින්නේ? ඈ දරුවෝ ඉස්සරහලු බයින්නේ. අනිත් පැත්තේ වල නම් වාද්දුවේ තමයි දරුවෝ ඉස්සරහ බයින්නේ. වෙනතුනේ ඇයි ඒ බෑන්නේ? තියෙන කතකම වෙන මොකද්ද? තියෙන නොහැදිච්චකම වෙන මොකද්ද? ලැබපු මිනිසත් භවයේ වටිනාකමක් දන්නේ නැති එක. කතා කරන්න පුළුවන් එකේ වටිනාකම දන්නේ නැති එක. තියෙන පව්කාරකම වෙන මොකද්ද? අපේ අම්මලා මේ වෙනකොට තාත්තලාට කී පාරක් බැනලා තියෙනවා. අම්මා තාත්තගේ පැත්තට බයිනවා තාත්තා අම්මගේ පැත්තට බයිනවා. අපූර්වට අම්මලා තාත්තගේ තියෙන වැරදි සේරම කාත් එක්කද කියන්නේ?
දරුවන්ට පාඩම් විදිහට උගන්වන්න. තාත්තගේ තියෙන වැරදි සේරම කාට කියන්නේ නැද්ද තොපේ ගා මෙහෙමයි කියලා. තාත්තගේ වැරදි දරුවන්ට උගන්වනවා. එහෙම හරියනවද? මේකේ මේ මහා ලොකු වැඩක් නෑ. 3 දෙනයිනේ. දරුවෝ බිරිඳ ස්වාමී ඔච්චරයි. අය ගෙවල් වල 700ක් ඉන්නවද? ඇයි ඉතින් ඔය 3 දෙනාට හරි සතු ඕකනේ ප්‍රශ්නේ. මේ 3 දෙනා අතර ගනුදෙනුව කරගන්න බැරි එක නෙමෙයි තියෙන්නේ. වෙන මොකද්ද තියෙන්නේ? මේ පැත්තේ වල අර දේවාල ගායේ තියෙනවද නැහැ? නෑ අර පොඩ්ඩ බැරි වෙච්චහම බැරි වෙලාවත් ගෙදර සේරටම එකපාර උණ හැදුනොත් මොකද කියන්නේ? අර හුණියන් කරලාලු ගෙදර. බෙහෙත් ගත්තාම හුණියම අඩු වෙනවා. මේ එව්වට වෙනම බෙහෙත් ගන්න දොස්තරලා හම්බෙලා. මානසික ලෙඩ. මේ 3 දෙනා එක්ක සතුටෙන් සනීපෙන් ඉන්න බැරිකම මිසක්කල් හේතුව මොකද්ද 3 දෙනා එක්ක සතුටෙන් සනීපෙන් ඉන්න බැරි? කාරණා කීපයක් බලපානවා. මං අර ඔය රේල් පාරේ ඉන්න අම්මලාට තාත්තලාට කියන්න කෝච්චි යනව නේද? පරිස්සමට ඔය ඈතින්ම ඉන්න රේල් පාරේ ඉන්න කට්ටිය. මේ 3 දෙනාට ඉන්න බැරි හේතු කාරණා බොහොම කීපයක් තියෙනවා. පළවෙනි එක. ඔය මේ පැත්තවල කුඩු අයිස් එහෙම තියනවද නැහැ? නැතුව ඇති. වාද්දුව හොඳයි. බොන්නෙත් නැහැ, කුඩු අයිසුත් නැහැ. නෑ බොහෝ පැතිවල තියෙනවනේ හරියට. පින්නතුනේ පළවෙනි කාරණය තමයි අනෙකට ගරු කරන්න දන්නේ නැති එක. ඔය කොල්ලෝ අම්මලාට තාත්තලාට තාතෝ කියලා නෙමෙයි කතා කරන්නේ. මේ වයසක තාත්තට නාකියා කියලා බයිනෝ. බයින්නේ නැද්ද? මං ඒ කියන විදිහටම කියන්නද? අපූර්වට කියනවා තෝගේ වැඩක් බලාගෙන හිටුලු. කාටද කියන්නේ? තාත්තට කියන්නේ. ජීවිතේ පුරුදු වෙන්න. අනෙකට හොඳට ගරු කරන්න පුරුදු වෙන්න. බුදුවරු ගන්නන් ගාර වෝච නිවාතෝච හොඳ නිහතමානී මනුස්සයෙක් වෙන්න. මේ යන ගරු කරන එක නිහතමානී එක දරුවන්ට පුරුදු කරන්න. දරුවා බඩේ ඉන්න දායිදන් සමහර විට අහලා දෙන්න කුණුහරුප. ඔය අපේ OIC මහත්තයා කියනවා ඒ හාමුදුරුවනේ ජීවිතය දැකපු අප්‍රසන්නම සිදුවීම් පොලිස් රාජකාරිය ඇතුලේ බඩදරු අම්මලා එනවලු පැමිණිලි කරන්න. මොනා කියලාද? මිනිහා ගහනවා කියලා. එහෙම නැත්ද? බඩදරු අම්මලා ඇවිල්ලා කියනවලු ඇද ගහනවා කියලා. ඔය හැන්දෑවට කෙලලා කියන්නේ මේ බීලා ආපුවාම ඔය සමහරක් කොල්ලෝ බලන්න ඔය පැටවුන්ගේ සාක්කුවල දැන් බැලුවත් දුංගල බලුවක් හරි තියෙනවා. හකු පුරවගෙන ඉන්නේ මොනාගෙන්ද? ඔය දුංගල කුඩු වලේ. මේ ඉස්කෝලේ 10 පන්තියේ කොල්ලගේ සාක්කුවේ පෙති කාඩ් එක මේ වාද්දුවේ සියලු දෙනාට බොහොම කරුණාවෙන් සිහිපත් කරන්න. තරුණ මහත්තුරුන්ට කියන්න බාහිර කිසිම දෙයකින්
කිසිම මත්ද්‍රව්‍යකින් කිසිදු තෘප්තියක් නම් හොයන්න යන්න එපා. ඔය නේ ඔය කඩවල් වල වැඩ කරන ළමයි නේ පොඩි කොල්ලෝනේ හරියට ඇඟප්පතක්වත් නැහැ. මේ කඩෙන් අරන් කාපියව කොමන හරි ඒවත් නැහැ. කාගෙන් හරි ගිහිල්ලා පෙති කාඩ් එකක් ගන්න. දවස් 30ම ඌව ගානේ යකඩ කෑලි බෝතල් කෑලි එක්කහුව කරලා මොකද කරන්නේ? කුඩු පැකට් එකක් නේ. මේවා විකුණන උදවියට කියන්නේ වන් නවත්තලා දාන්න. පාවිච්චි කරන මහත්තුරු මේවා නවත්තන්න. මේක හරි ව්‍යසනයක්. මේක පිළිකාවක්. ඛේදනීය තත්ත්වය කොච්චරද කියනවා නම් එක අම්මා කෙනෙක් කතා කරනවා. හාමුදුරුවනේ උදේ අම්මා වැඩට යන්නේ ඇයි? පුතාට කුඩු ගහන්න සල්ලි දෙන්න. අම්මා වැඩට යන්නේ. සමහර අම්මලා වැඩට යනවා ස්වාමියාට කුඩු ගහන්න සල්ලි දෙන්න. ඒ අම්මලා අපූර්වට අල්ලපු ගෙදරට hina වෙලා ඉන්නවනේ. ඇයි මං එහෙව මොකටද ඉතින් වැඩට යන්නේ? හාමුදුරුවනේ එහෙම නැත්තම් උදේට කෑ ගහනවලු. එතකොට ලැජ්ජයි බෑලු. ඒ ලැජ්ජාව මකා ගන්න. අපි දන්නවා මේ අතර ඕන තරම් එහෙම අම්මලා ඉන්නවා. මේ කරාමු දෙක විකුණලා දෙන්න වෙනවා. ඕන තරම් හම්බෙනවා පින්නතුනේ එහෙම. මුළු සේ සතම ගෙදර තියෙන අන්තිම රයිස් කුකර් එකත් විකුණනවා. මොකේද? කුඩු ගහන්න. දැන් ඔය මෙහෙම කියනකොට කියනවා නවත්තන්න බෑලු. අර අහලා තියෙන සීක් එක. ඒක වුණාම ඕනෑමලු. ඔය එහෙම කොල්ලෙක් මට කියලා දැන් ඒ කොල්ලා මාස 6කට ඇතුලේ. දැන් ඇතුලේ කොහොමද කරන්නේ? එහෙම වෙවුලනකොට දෙනවද ගෙනල්ලා ජේලල්ලා? ඉතින් ගුටි තමයි. වෙන මොනවද? අර බන්ධනාගාරට ගිහම කුක්කෝ වගේ පින්නතුනේ. ඔය මෙහෙ කියනව නේද බීඩියක්වත් නැතුව වැසිකිලියන්නේ නැහැ කියලා. මේ කොල්ලොන්ට දෙන පිස්සි. සමහර උදවි ඉන්න උදේට දුමක් නැත්තම් වැසිකිලියන්නේ නැහැ. බන්ධනාගාර ගිහපුවම ඔබ මොකවත් අපූර්වට ඉන්නවා පින්නත. එහෙනම් මේ මානසික ලෙඩ නෙමෙයි. අයතුල්ට ගිහපුවම කවුද වදෙන්නේ? මේ වන්නවත්තලා දාන්න. කාලෙකින් හම්බෙච්ච මේ මිනිසත් භවය මේකෙන් හොඳට මේ තරුණ මහත්තුරු වැඩක් ගන්න ඕනේ. එනිසා මේ ගෙවල් වල හරි හොඳට කට්ටියම ඉන්න ඕනේ. කොහොමද ඉන්නේ? එකවෙන්ද මේ තාත්තලත් පටන් ගන්න ඕනේ. අම්මා තාත්තා පටන් ගන්න. එකටම හොඳට අනේකට කතා කරන්න පුරුදු වෙන්න. කිසිම දරුවෙක් පිට යන්න දෙන්න එපා අපේ ආචාර ධර්ම භූමිකාවෙන් පිට. ඔය සමහර දෙමව්පියෝ දරුවන්ට කතා කරන්නේ තාතෝ කියලා නෙමෙයිද? මේ දරුවන්ට කතා කරන්නේ තාතෝ කියලා. වයසක අම්මලා සමහරක් කට්ටිය කියනවා හාමුදුරුවනේ වයසට ගිහිල්ලා දරුවන්ගෙන් සැනසීමක් නැහැලු. සමහර විට පින්නතුනේ ප්‍රශ්නේ තියෙන්නේ
දරුවෝන්ගේ නෙමේ අපේ. අර එක ගුරුවරියක් අර සමහර පන්ති කාමරවල ළමයි 35 ඉන්නකොට අර හැලෙන ළමයි ටිකක් ඉන්නවනේ. ඒ ළමයිගේ අම්මලා තාත්තලා ගෙන්නලා කියනවා මේ ළමයා අධික්‍රියාකාරී, ළමයාට කියන දේ තේරුම් ගන්න බෑ, මේ විශේෂ අධ්‍යාපනයට ළමයා යොමු කරන්න කියලා. පස්සේ අර අම්මා පුතාට කිව්වා යම් පුතේ බෙහෙත් ගන්න. කොල්ලා ගත් කටනම කිව්වා මට එහෙම මානසික ලෙඩක් නැහැ. ඊට පස්සේ ටීචර්ගේ තියෙන කරුණාවන්තකම් බලන්නකො. ටීචර් ගෙනාව කොල්ලට බෙහෙත්. ගෙනල්ලා කට්ටියට පෙනෙයි කියලා ගුරු කාමරේ බෑග්ගේ බෙහෙත් එක දාලා කොල්ලට කිව්වා පුතේ ගිහින් පෙත්තක් බීලා වරෙන් හැමදාම බෑග්ගේ තියෙනවා. එන ගමන් තේ බෝතලේ තියෙනවා, තේ බෝතලෙන් තේ දාගෙන එන්න. ඊට කොල්ලට හරි ගියා. පස්සේ ටීචර් අම්මා ගෙන්නලා කියනවා "ඕම් මම බෙහෙත් දුන්න හොරෙන්ම දැන් අඩුයි." අම්මා කොල්ලෙන් අහනවා "පුතේ ඇත්තටම මුබ්බේ තිබිව්වද?" ටීචර් බෙහෙත් ගෙනාව බෑග් එකේ තිබ්බ මට බීලා එන්න කිව්වා. එන ගමන් තේ එකක් ගේන්න කිව්වා බෝතලෙන්. මං හැමදාම බෙහෙත් පෙත්ත ටීචර්ගේ තේ එකට දැම්මා. හරි ගියේ නැද්ද? කාටද ලෙඩේ තිබිලා තියෙන්නේ? ලෙඩේ තිබිලා තියෙන ටීචර්ට. අඩු වුණා බින්නදුනේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ගාව. ඇඟිල්ල දික් කරන්නේ කාටද? ඔය අපි අපේ තියෙන ගැටලුව විසඳගෙන ඉන්න ඕනේ. මිනිස්සු දකින්නෙම අපි කරන වැරදිද අනුන් කරන වැරදිද කියන්න බලන්න. ගත්තන්ට කවද්ද අන්තිමට කේන්තිගේ අපි කරපු වැරද්දකට කේන්තිගේ දවසක් තියෙනවද? මං කියන්නේ අපි කරන වැරද්දට අපිට කේන්ති යනවද? අපිට කේන්ති යන්නේ අනුන් කරන වැරදි වලට. ඒ මොකක්ද ඒ ගතිය? තියෙන කැතකම වෙන මොකද්ද? ජීවිතේ වැඩි පුරම පුරුදු වෙලා ඉන්නේ මොකේද? අනුන් ගැන හොයන්න නෙමෙයි. දැන් ඔය කාගේ හරි ෆෝන් එකකට සද්දට කෝල් එකක් එන්න ඕන. බලන්නේ නැද්ද මේ පැත්ත චච්චුක් ගාලා? මොකද ඒ බලන්නේ? කාගේවත් ෆෝන් එකකට කෝල් එකක් එන්නේ. කුලප් වෙන්නේ කවුද? මොකටද අනුන්ගේ දේවල් හොයන්නේ? ඔය බුදියාගෙන ඉන්න පොඩි එකෙක් බෙරිහන් දෙන්න ඕන නැගිටලා දැන්. කේන්ති යන්නේ කාටද? අර අම්මා දිහා උස්සගෙන යනකම් කණ්ඩ වගේ බලනවනේ. මොකටද අනුන්ගේ දේවල් හොයන්නේ? එහෙම නෙමෙයිද? ඔක නවත්තන්න. මිනිස්සු වෛර කරන්නේ කාටද? අපිටද අනුන්ටද? අපි අපිට වෛර කරනවද? වෙනතුනේ බණ කියන්න වෙලාවක් නැද? විනාඩි 40ක් ඉවර වෙලා තියෙන. මිනිස්සු වැඩිපුරම ඊර්ෂ්‍යා කරන්නේ කාටද? මෙවුවා ඉතින් හෙට ඉඳන් නවත්තන්න ඕන හොඳේ. ඔයත් කවද්ද අන්තිමේට ඔයත්තන්ට ඊර්ෂ්‍යා කරේ? කියන්න බලන්න. කාටද ඊර්ෂ්‍යා කරන්නේ? මේ පැත්තේ ඉන්නවද ගතු කියන පද හදන ඊර්ෂ්‍යා කරන මිනිස්සු නැහැ. මෙහෙ නැතුව තියෙනවා. වාදුව හොඳයි. අරක්කු නැහැ, කුඩු ගංජා නැහැ, කේලම් කියන්නේ ගතු කියන්නේ. ඔය මතක් නැති අපේ ගමේ අහවලාවයි කියලා. සමහරු ඉන්නවා රැකියාවක් විදිහට පද හදනවා. ඔය මොකක් හරි දැක්කොත් එහෙම ඉවරනේ. ඔය අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරන එක නවත්තන්න.
ඔයත් දන්නේ නැත්තම් ඊර්ෂ්‍යාව කියන්නේ මොකද්ද කියලා මං කියන්න. අපිට නැති දෙයක් අනුන් ළඟ තියෙනකොට උහුලන්න බැරිකම එනව නේද? ඔය මිනිස්සෙක් ඔය වීරෙන් දියුණු වෙනකොට වීරෙන් උත්සාහයෙන් වාහනයක් ගන්නකොට ගෙවල් දොරවල් හදනකොට පෙස්සන් ගහන්න නැද්ද කුඩු විකුණනවා කියලා? මේ අපූර්වට පෙස්සන් ගහනවා. ඔය ඇත්තු ගැන කවර කතාවද? මටත් කියන්නේ මං කුඩු විකුණනවලු. ඔව් මං කුඩු විකුණනවලු. ඔය මං දැක්ක කවුරු හරි ඔය වීඩියෝ කැල්ලක් දාලා තියෙනවා. මානසික ලෙඩේ. මං හෙන මද්‍රව්‍ය ජාවාරම්කාරයෙකුලු. තව කියනවා පින්නතුනි මට සල්ලි පොම්ප කරනවලු. ඔයත්ොන්ට පොම්ප වුණාද අද බණ අහන්න එන්න කියලා? මේ මොනවාද මේ ක්‍රියාත්මක වෙන්නේ? තව කියනවා මං පාදිලියෙක්ලු. මං එවලා තියෙන මං උපතින් කතෝලිකලු. මොනවාද මේ ක්‍රියාත්මක වෙන්නේ? තරුණයෝ පන්සලට එන්න ගත්තා. කවදාවත් බණ අහපු නැති මිනිස්සු බණ අහන්න ගත්තා. මිනිස්සු පන්සල් වල පිරෙන්න ගත්තා. මේ එකමුතුව දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. මේ ඇති වෙන්නේ බෞද්ධ ප්‍රබෝධය. මේ පහළ වෙන හැම සුබ ලකුණක්ම සම්බුද්ධ ශාසනයේ චිරස්තතියේ සුබ පෙර නිමිති. මේක දරා ගන්න බෑ. එන සියලු දෙනා වළක්වන්න නොයෙක් අවලාද නොයෙක් චෝදනා. මට කියනවා නීතිච්ච මහත්තුරු පොඩි පැමිණිල්ලක් දාන්න ඉතුරු ටික කරන්න. ඔය මතක තියාගන්න. වෛරය නැති කරන්න තියෙන එකම ආත්මය මොකක්ද? ඔක නැති කරලා මැරෙන්න. අය සංසාරේ කවදානම් මිනිස්සු වෙලා උපදින්නද? පින්නතුනි වෛරය හොඳට උත්පාදනය කරගන්න පුළුවන් ආත්මය මොකක්ද? තරහව නැති කරලා මැරෙන්න. වෛරය නැති කරලා මැරෙන්න. ද්වේෂ සහගතව හිතන එක නැති කරලා මැරෙන්න. මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. මෙව බල්ලොන්ට බලල්ලුන්ට කිව්වට තේරෙනවද? පව්පින් තේරුම් ගන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මොකද පින්නතුනි ඔව කරලා මැරුණාම ඔය ධනංජානි සූත්‍ර දේශනාව තුල සඳහන් වෙනවා. වනේ පිඩුසිටුතුමත් කියනවානේ අන්තිම මොහොත හරි අමාරුයි කියලා. මරණේ පෙනි පෙනි ඉන්නකොට ධනංජානි කියනවා සරියුත් හාමුදුරුවන්ට කියන්නේ, හාමුදුරුවනේ මගේ යටිපතුල් දෙක පළලා අදිනවා වගේ වේදනයිලු. මගේ හිස පලනවා වගේ වේදනයි. පින්නතුනේ ඔක අපි විඳින්න බෑ අන්තිමේට. මේ නරකේ පේනවා. මේ තරුණ මහත්තුරු දෙමව්පියෝ මතක තියාගන්න. මේ දැන් කියන හැම වචනයකටම වග කියන්න දවසක් එනවා. කරන හැම දෙයකටම වග කියන්න දවසක් එනවා. මේ හැම එකක්ම විඳවන්න වෙන දවසක් එනවා. ඒ නිසා මේ ජීවිතේ පුළුවන් තරම් බලන්න එකදු අකුසලයක්වත් සිද්ධ කරගන්න නැතුව ඉන්න. මේක අපි තනියෙන්මයි භුක්ති විඳින්න වෙන්නේ.
මේ වේදනාව මෙහෙම කිව්වට තේරෙන්නේ. ඔක තේරෙන්නේ අවසානයේ මරණ මංචකේ ඔට්ටු වෙනකොට විතරයි. එකයි මං යෝජනා කරන්නේ හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. පැහැදිලිද මං කියන එක? හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපෙන්වත් කතා කරන්න එපා. මොකද නැතත් ඔය දෙකවත් හදාගන්නකො. ඔය එතකොට අර වෛරය උත්පාදනය වෙන එක නවතිනවා. ඔය ජීවිතේ දැන් මම මේක කියනකොට හැම කෙනාම වෙන වෙනම පුද්ගලිකව හිතන්න ඕනේ. හිතේ හතුරෙක් නැද්ද? තරහකාරයෙක් නැද්ද? හැම කෙනෙකුටම හතුරෙක් ඉන්නවා. ඒ හතුරාගේ ස්වභාවයත් මං කියන්නම්. අර එක සෙන් කතාවක කියනවනේ බිරිඳ මැරුණට පස්සේ එනවා පින්නතුනේ හාමුදුරු කෙනෙක් පිරිත් කියන්න. හාමුදුරුව පිරිත් කියලා ඉවරලා සියලු දෙනාටම පින් දෙනවා. සියලු දෙනාටම පින් දීලා ඉවරනකොට මිනිස්සයා කියනවා සේරටම පින් දෙන්න බෑ, බිරිඳට විතරයි පින් දෙන්න ඕන. හාමුදුරුවෝ තේරුම් කරලා කියනවා සේරටම පින් දෙනකොට පින් වැඩි වෙනවා විතරයි, අඩු වෙන්නේ නැහැ. අන්තිමේට අර මිනිස්සයා කියනවා සේරටම දෙන්න, හැබැයි අර අල්ලපු ගෙදර මිනිස්සයන් නම් දෙන්න එපා. ඔහොම හතුරෙක් අපි සේරටම ඉන්නවා. ඔය කියනවා නේද ඔවුන්ට කෙරුවට වැඩක් නැහැ කියලා. එහෙම කෙනෙක් නැද්ද? කියන්නේ නැද්ද ඔවුන්ට කරනකම් විතරයි කියලා? ඔහොම කෙනෙක් හැම කෙනෙකුටම ඉන්නවා. ඒ මනුස්සයා ගැන තියෙන වෛරය දැන් නවත්තන්න. මෙහෙම කියනකොට ගියා හාමුදුරනේ තරහක් නැහැ, ඒ වුණාට කතා බහ කරන්නේ නැහැ කියලා. තරහ නැත්නම් කතා බහ කරන්නේ නැත්තේ. මේවා ඇති කරගෙන මැරෙනකොට කොහොම හරි මේවා පිරිමහන්න වෙනවා. දුපයි අම්මා බෙල්ල වල දාගත්තා. සමහරු කියනව නේද ඔය කියන්නේ නැද්ද ඔය මරාගෙන මැරනවා කියලා කියනවනේ. දන්නවද මරාගෙන මැරෙන හැටි? ඔය පේනවනේ මරාගෙන මැරෙන හැටි. සමහරු කියනව නේද පින්නතුනේ ඔය තෝ කනවා කියලා කියනවනේ. කනවා කියනවා, කපනවා කියනවා. ඔය අතපය වලංගු තියෙන කාලේ ඔවා කිව්වට කෙරුවට මොකද? මේකේ මේ අවුරුදු 7-800ක් ඉන්නේ, බොහොම පුංචි කාලයයි ඉන්නේ. ශික්ෂණය කියන එක අපි තුල නඩත්තු කරගන්න ඕනේ. හික්මීම කියන එක අපි තුල හදාගන්න ඕනේ. මෙව්වක් ගෙවන්න වුණාම කවුද පින්නතුනි මහා 이르දිමත් භික්ෂුන් වහන්සේලා අතර අගතනතුරු දරුවේ? මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේට පුදුම 이르දි ප්‍රාතිහාර්යයක් තිබ්බේ. කොච්චරද කියනවා නම් ඒ 이르දි ප්‍රාතිහාර්ය පෑම භාග්‍යවතුන් වහන්සේ බණ කියනකොට මේ අත වක් කරගෙන ඉන්නකොට දික් කරන සැනින් තව්තිසාවට වැඩලා එනවා. ඉතින් ඔය කෝටි ගාණක් මහරහතන් වහන්සේලා අතරින් අගතනතුරු වෙන්නත් ඒක හොඳම ක්වොලිෆිකේෂන් තියෙන්න බෑනේ. ඒ සුදුසුකම් ටික තිබ්බා. මොනවාද සුදුසුකම්? එන්නදුන අග්ගශ්‍රාවකයෙක් වෙන්න කල්ප කීයක් පෙරම් පුරන්න ඕනද? ඕම් පටන් ගන්න අද ඉඳන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අගසව් තනතුරු ලබන්න අසංකේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ.
කොච්චරක්ද? අසංකේය වුණා. අවුරුදු කීයක් වගේද? මොක කල්පනා කරන්න එපා, මොලේ විකාර වෙනවා. අසංකේය වූ කල්පලක්ෂය. මහා ශ්‍රාවකයෙක් වෙන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ. අරකට අසංකේය ගනම් පදන් නෑ පින්නතුනේ. දැන් හිතන්නකො මේ සුඩ කෝප්පයක් තියෙන. මම මේ ගව් ගණන් වලවල් ගන්න නෑ, මේ කෝප්පේ ගන්න. නතුනේ තියෙන්න නම් මේ ගව් 8ක් දිග ගව් 8ක් පළල වලක් අවුරුදු 100කට සැරයක් අබෑටේ ගන්න දාන්නලු. ඒ වල ඕනේ මේ කෝප්පේ ගමු. ඔන්සේර මතෑරලා ගත්තේ පොඩි කෝප්පයක්. හොඳේ. ඒ ගව්ව දාපුවාම කිලෝමීටර 8. මේ කෝප්පෙට අවුරුදු 100කට සැරයක් අබාට දාලා අබෑටයක් එක බැගින් දාලා පිරෙයි හැකිද? කෝප්පේ නෙමේ හොඳේ, අර ගව් ගණන් ලොකු වලක් පුරවන්න තියෙන. මම අර හිතා ගන්න බැරි හින්දා කෝප්පේ කිව්වේ. එලෙස අසංකේය වූ කල්පලක්ෂය. ඒ උත්තමයත් අන්තිමයට පිරිනිවන් පෑවේ කොහොමද? අර පළවෙනි දවසේ අර දොරේ යතුරු හිලෙන් වැඩි යන ඉරිදී ඔරු ගහන්න එනකොට ඊට පස්සේ වහලේ මේ උළු ඈත් කරන් වඩින්න ඇද්දි වහලෙන් වැඩිය, අහසින් වැඩිය. අන්තිම දවසේ බුටි කාලානේ පිරිනවම් බෑ. මේ කරන කියන හැම දෙයකටම වග කියන්න වෙනවා කියන්නේ ඒකයි. මම යෝජනා කරනවා කාට හරි බැනලා තියෙනවා නම් ඒකටත් වග කියන්න වෙනවා. කාගේ හරි හිතක් රිද්දලා තියෙනවා නම් ඒකටත් වග කියන්න වෙනවා. කවුද වග කියන්න ඕන? ඔව්වා අපි ගෙවන් කර්මෙ පුච්චන්න බෑ, ගෙවන්න ඕන පින්නතුනේ. අශේපෙන්නේ කර්මෙ පුච්චන්න බෑ, ගෙවන්න ඕන. ඔව්ව ගෙවන්න ගත්තහමත් ලේසි නෑනේ. හිතන්නකො තිරිසං ආත්ම භාවයක ඉපදුනා කියලා. අර දැකලා තියෙනවද අර සමහර බල්ලෝ පූසෝ පැටව් ගහපුවාම පැටිය මරාගෙන කනව නේද? කනවනේ. සමහරක් එවුන් කනවා වල්ලනවා. ඒ කොහොමද වේද? ඔය කියනවා නේද තෝ මරාගෙන කනවා කියලා. පැහැදිලිද? මොන ආත්මේ හරි ගෙවනවා විඳවනවා. ඔය මිනිස්සු කියනවනේ තොපිට කවදාවත් හරියන්නේ නැහැ කියලා කියන්නේ නැද්ද? කවදාවත් ඔය කියන්න බෑ හොඳේ. ඔය කවුද ගෙවන්න ඕනේ? ඒ පින්නතුනේ අපි ගෙවන්න ඕනේ. සමහරු කියනව නේද තොපේ දරුවෙකුටවත් හරියන්න බෑ කියලා. ඔය සමහර පවුල් තියෙනවා විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ. රසාවක්වත් හම්බෙන පැලෙනවා කවදා හරි ඉරිසියාවෙන් බලන්නකො. පුපුරනවා. අනුන්ගේ දේවල් වලට නම් හොල්ලන්න එපා පින්නතුනේ. ජීවිතේ පුරුදු වෙන්න කාට හරි මොකක් හරි ලැබෙනකොට සතුටු වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න කාට හරි යම් කිසි දෙයක් ලැබෙනකොට ආශිර්වාද කරන්න. ඔය ඊර්ෂ්‍යා කරන එක නවත්තන්න. ඔයත් පොල් ගහලා තියෙනවා. ඔය මාළු පිනුවන්න නෙමෙයි මං කියන්නේ අර. ඔය කියනෝ නේද එහෙන ගහපන් ඇඹරියන් කුඩුවයන් පොඩිවියන්. කවදාවත් ඕවා කරන්න එපා.
එක අතකින් පොල් අපරාධ අනිත් අතකින් එන අකුසලය. කවදාවත් අනෙකට දෙස් දෙවල් තියන්න එපා. උණුහරප කියන එක හෙට ඉඳන් නවත්තන්න. මට ඉරහඳ වගේ විශ්වාසයි මෙව්ව කිව්වට හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය හන පළවෙනි බණයි. ඔයත් ගැන ඕනම් බලන්න පුළුවන්. ඔය ඉඳගෙන ඉන්න කට්ටිය ඔහොම නැගිට්ටනම් බැලියගේ පිටිපස්සේ කට්ටිය කරුණාව. ආයෙත් කොටන්න කේන්තියනේ. මිනිස්සු බොහොම ඉක්මනට මොකද වෙන්නේ? හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි වෙන්න දුන්නේ. හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. වෙනස් වෙච්ච ගම අර වේදේශිකා කියලා ගෘහපතිනියක් හිටියනේ. අහලත් ඇති මම මේවා කියලා තියෙනවා. වේදේශිකා හරි සංවරයි, කරුණාවන්තයි. වේදේශිකාට කවදාවත් වේදේශිකාට කේන්තියන්න. වේදේශිකා ගාව වැඩ කරේ කාලි කියලා ගෑනු ළමේ 16ක්. වෙනදෙනි මම මේ කියන්නේ වේදේශිකාලා වෙන්නත් එපා, කාලිලා වෙන්නත් එපා. කාලිට එකපාරම හිතුණා මේ ස්වාමි දියණියගේ මේ කරුණාව ඇත්තමද කියලා බලන්න හිතුණා. වේදේශිකාට දැන් කේන්ති යන්න හේතුවකුත් නෑ අයියේ. I think වැරද්දක් නෑ. ඔය සමහරු වැරද්දක් වෙනකම් බලාගෙන ඉන්නවනේ. කාලිට හිතුණා වේදේශිකාවේ කරුණාව බලන්න. පහෝදා නැගිට්ටේ උදේ 10ට විතර. ඔය වේදේශිකා අහනවා මොකද පරක්කු වෙලා නැගිට්ටේ? කාලි කිව්වා නිකන්. ඇයි බෙන්නදනේ කාලිට ඕන අවුස්ස ගන්නනේ. මං කියන්නේ කාලිලා වෙන්න එපා. වේදේශිකා සද්ද නැතුව හිටියා. දෙවෙනි දවසෙත් වේදේශිකා පරක්කු. පොඩ්ඩක් සැර වුණා. දැන් කාලි පුරුද්දට ගන්නවා. කාලි පරක්කු වෙලා නැගිටින්න. ඔහොම දවස් 5ක් 6ක් පරක්කු වෙනවා. වෙනතනේ අග්ගල සූචින් ගහත්වා සීසම් පහරි. කවුද? ගත්ත වේදේශිකා දොරපොල්ල ගැහුවා කාටද නැගිටපු ගම? කාලිට ගැහුවා. කාලිගේ ඔළුව පැලිලා කාලි පාරවල් ගානේ දුවනවා මෙහෙන් වේදේශිකාවේ කරුණාව ගල්නවා කියලා. මොකටද පින්න දුන්නේ? කවුද පරක් වෙලා නැගිට්ටේ? කාලි. කුලප්පුනේ කවුද? අපිටත් ඕකම නෙමෙයිද වෙන්නේ? මොකටද අනුන්ගේ දේවල් වලට අපි කුලප්පු වෙන්නේ? ඒකට කියන්නේ මෝඩකම කියලා. දැන් කල්පනා කරන්න ඕන මම මෝඩයිද නැද්ද කියලා. අනුන්ගේ දේවල් වලට කලබල වෙන්න එපා. මොකද ඒ කලබල වෙන්න එපා කියන්නේ? මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවා. පැහැදිලිද? සත්පුරුෂකම තියෙන මිනිස්සු සත්පුරුෂකම දෙනවා. මේ පින්නතන ලොකු වෙලාවක් බණ කියන්න නෑ. පැයක් ඉවර වෙලා තියෙන දැනට. ඔය සූස් ගන්න එපා ඉතින් වෙලාව යනවා. හොඳ ගතිගුණ තියෙන මිනිස්සු හොඳ ගතිගුණ දෙනවා. බලන්න ඕනේ අපි ළඟ ඉන්න මිනිස්සු ගාව මොන. ඔහොම කල්පනා කරන්න මං ගාවින් මිනිස්සු ගාව මොනවද තියෙන්නේ කියලා. කවුද මන් ළඟ ඉන්නේ? පවුලනේ ඉතින් අය මේ බිරිඳ දරුවෝ ස්වාමී අම්මා තාත්තා.
දැන් බලන්න ඕනේ මගේ ස්වාමියා ගාව හොඳ ගති ගුණ තියෙනවද බිරිඳ ගාව තියෙනවද? දැන් ඉතින් පරක්කු වැඩි වෙන්න පුළුවන් සමහරට. වෙනතුනේ අනෙකගෙන්ද මේවා බලාපොරොත්තු වෙන්න ඕනේ. කාගෙන්ද බලාපොරොත්තු වෙන්න ඕනේ? අපෙන් බලාපොරොත්තු වෙන්න ඕන මොනවාද? සත්පුරුෂකම අපෙන් බලාපොරොත්තු වෙන්න. අපි බලාපොරොත්තු වෙන්නේ මනුස්සකම අපෙන්ද අනෙකගෙන්ද? නේද? hina වුණොත් තමයි hina වෙන්නේ. කතා කරුවොත් තමයි කතා කරන්නේ. නැත්තම් කතා කරන්නේ නැහැ. අන්න අපි මනුස්සකම කාගෙන්ද හොයන්නේ? අපි සත්පුරුෂකම හොයන්නේ අනෙකගේ. සමහරු කියනෝනේ දවුන්ට කරලා වැඩක් නැහැ කියලා. ඒ මොකද්ද අපේ තියෙන? අපි අර කෘතගුණ භාවය හොයන්නේ අනෙකගෙන් නේ. අනෙකගේ කෘතගුණෙන් අපිට වැඩක් තියෙනවද? හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. හොඳ සත්පුරුෂයෙක් වෙන්න. එකට අර පතිරූප දේශ වාසෝච පුබ්බේච කත මේවා හරියට බලපානවා පිනතුනේ. හොඳ මනුෂ්‍යාත්ම භාවයක් ලබලා ඉන්න එකේ ජරාවට පත්වෙන්න කලින් ව්‍යාධියට පත්වෙන්න කලින් හරි අපූර්වට ඔය මිනිසත් භවයේ මැරෙනකොට මතක් වෙන්න ඕනේ මම වචනකින්වත් පව් කරලා නැහැ කියලා. සිතුවිල්ලකින්වත් විපතක් කරලා නැහැ කියලා මතක් වෙන්න ඕනේ. සියලු බුදුරුන්ගේ අනුශාසනාව සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසන. ඔච්චරයි පින්නතුනේ. මම මේ තරුණ මහත්තුරුන්ට අපේ දරුවන්ට විශේෂයෙන් සිහිපත් කරන්න. ඔය ලැබිලා තියෙන තරුණ කාලයේ සමය අවදිය ඔය නාස්ති නම් වෙන්න එපා නේ. ඔය එක එකාගේ බීඩි සිගරට් බොන්න හදන්න එපා. මේ දරුව මතක තියාගන්න එක එක පස්සේ යන්න එපා. පුතේ කාටවත් පාවිච්චි වෙන්න එපා. ඔය මේ පැත්තවල කොල්ලෝ ගංජා හැම ගහනවද නැහැ? නැතුව ඇති. වාද්දුව හොඳයි මොකවත් නැහැ. කුඩු ගංජා රක්කු සිගරට් මොකවත් නැහැ. ඔවා මේ පොඩි ළමයි මේවට අහු වෙලා ඉන්නවා ඒකයි දුක. පුතේ වසේරම නවත්තන්න. හොඳ තරුණයෙක් පිරිමියෙක් විදිහට හොඳ පෞරුෂයකින් හොඳ අභිමාණයෙන් නැගිටින්න. හොඳ ක්වොලිටි එකක් තියෙන තරුණයෙක් වෙන්න. ක්වොලිටි එකක් මේන්ටේන් කරන තරුණයන්ට කේන්ති යන්නේ. කලබල වෙන්නේ. ඉවසීම එමටයි. ගරු කරන ගතිය එමටයි. අනෙකට හොඳ ආචාර සමාචාර ශීලීව කතා කරන්න. සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය සියලු දෙනාට දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දිනපතා වටිනා ධර්මදේශනා සහ දහම් කරුණු ශ්‍රවණය කිරීමට දහම් සෙවන අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. එකම කාරණය තමයි මොකටද මිනිස් වෙලා ඉපදුනේ කියලා තේරුම් ගන්න. කොයි වෙලාවටද ඔක තේරුම් ගන්න ඕන? මේක මැරෙන්න කලින් තේරුම් ගන්න. දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ
ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා. මම නම් හිතන්නේ මිනිස්සු වෙලා උපදී කියලා. ඇයි? වෙනතුනේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන එක මේ අතිශය දුර්ලභයි. නේ දුර්ලභංච මනුස්සත්තා. මේ දුර්ලභයි. මිනිසත් භවය හරි දුර්ලභයි පින්නතුනේ. ඒකයි මේක නාස්ති කරගන්න එපා කියන්නේ. මොනාගෙන්ද නාස්ති වෙන්නේ? පින්නතුනේ බුදු වෙන්නත් මිනිස්සු වෙලා උපදින්න ඕනේ. මිනිසත් භවයක් ලැබපු එකෙන් අපිට ගන්න තියෙන ඉහළම ප්‍රයෝජනය තමයි ඔය මෙව ඉතින් හෙට ඉඳන් පටන් ගන්න ඕනේ. කලන්දම නේ. ඔය කට්ටේ වෙහෙලු නෙමෙයි පින්නද ටිකක් ඔය යාර පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න. මොකද ගොඩක් වෙලා ඉන්න බෑ ඔය දාඩිය සරටත් එක්ක අමාරුයි. පොඩි කට්ටිය ළඟ ඉන්න කෙනා ගැන හරි අවධානයෙන් ඉන්න. ඒකයි මම අයත් කියන්නේ මේ හුලන් ටිකක් වදින්න ඉන්න කියලා. වෙනතුනේ ලැබපු මිනිසත් භවයේ තුල හරි පරිස්සමට කාලය ගත කරන්න ඕන. ඔය පින්දහම් සිද්ධ කර ගන්නත් ඔය දැන් කියන්නේ එහෙම නැහැ හාමුදුරුවන්ගේ කට කියලා හොඳේ. ඔය මම කියන්නේ ඉතින් වෙනද පින්දහම් සිද්ධ කර ගන්නත් වැඩිපුරම අකුසල් කරගන්නත් ලේසි පහසු ආත්මය මොකද්ද? දැන් ඔය දෙකෙන් මොකද්ද තේරුම් තෝරගන්න? මෙතෙක් මේ ජීවිතේ ලැබපු ඉන්ද්‍රියන් වලින් අපි වැඩිපුරම කරලා තියෙන්නේ මොනවාද? ඔය උදාහරණයක් විදිහට බලන්න දැන් පින්නතුනේ කටම බලන්නකෝ. ඔය කටෙන් මේ ශරීරයෙන් අපේ මිනිස්සුන්ට කණ්ඩ බුදියන්වත් වෙලාවක් තියෙනවද? මිනිස්සුන්ට වැඩිපුරම මේ කටෙන් කරලා තියෙන ඔය කණ එකට අමතරව මොනවාද? කියවන එකද? කටෙන් කතා කරන්නේ නැත්නම් කොහෙන් කතා කරන්නද? මේ පිට වෙන හැම වචනයක් කටෙන් පිටවන හැම වචනයක්ම පාවිච්චි කරලා තියෙන පින්නතුනි අපිටද අනුන්ටද? sannivedana කරගන්නෝ. කට පාවිච්චි කරන්න ඕන කුසලයේ පිණිස. අපි වැඩිපුරම කරන්නේ කට අවභාවිතා කරන එක නෙමෙයි. හෙට ඉඳන් කිසි කෙනෙක් කට අවභාවිතා කරන්න එපා. කොහොමද කට අවභාවිතා කරන්න නැතුව ඉන්නේ? පුළුවන් තරම් කට භාවිතා කරන්න කුසලයේ කියන්න බෑන්න කටෙන් කරගත්ත කුසලයක්. එහෙම මතක හිටින කටෙන් කරගත්ත පින්කමක් කියන්න බලන්න. මේ කටෙන් පින්කම් කරන්න පුළුවන් හරියට. හරියට කටින් කුසල් සිද්ධ කරගත්ත හැකි. ඔය කටින් බැරි දාන එකගේ හොඳ කියන්න බෑද? කවද්ද කිව්වේ? නෑ ඔහොම නිකන් ඉන්න ගමන් කල්පනා කරන්න. කවද්ද අන්තිමේට ගෙදර බිරිඳගේ ගුණයක් කිව්වේ?
අය මේ රටේ ලෝකෙ මිනිස්සු ගැන නෙමෙයි මම මේ කියන්නේ. කවද්ද අන්තිමේට ස්වාමියාගේ ගුණයක් කිව්වේ? ඔව මතක් කරන්න ඕන ඉඳගෙන හොඳේ. ඔහොම මතක් කරන්න. කවද්ද දරුවෝන්ගේ හොඳක් කිව්වේ? ඔච්චරයිනේ ගෙදර ඉන්නේ. බිරිඳ ස්වාමියා දරුවෝ. ඔය තුන්ගොල්ල අනේකගේ හොඳක් ගුණයක් කියපු දවසක් තියෙනවද? මිනිස්සු වැඩි පුරම කටින් මොනාද කරන්නේ? අනේකා විවේචනය කරන එක. අනේකාට වැරදි කියන එක. අනේකට දුස්පරොස් කියන එක. අදිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් හරි රිදෙනවා නම් කුණුහරුපයක්වත් කියන්න එපා. පැහැදිලිද මං කියන්නේ? දැන් මේ වෙනකොට කටවල් වලින් කුණුහරුප කීයක් විතර කියලා ඇද්ද? නෑ එකත් මතක් කරන් ඉන්නකම. කොහොමද දෙකට වැඩි? වැඩි නැද්ද? පහක්වත් කියලා තියෙනවනේ මේ වෙනකොට. මොන පගෝදි ගණන් කුණුහරුප පල්ල ඇදින මේ වෙනකොට. ඇයි ඇත්තටම ප්‍රශ්නයක් අහන්නද? මොකටද කුණුහරුප කියන්නේ? ඔහොම හදවතින් තට්ටුවක් දාලා අහන්න මොකද්ද තියෙන ලාභය? මොකක් හරි කරන කියන එක ප්‍රතිඵලයක් තියෙන්න බෑ. මොකද්ද තියෙන ප්‍රයෝජන? මේ පැතිවල බොනවද නැහැ? සාහිතිකම දන්නේ නැති ඉඳන් නැතුව ඇති. වාද්දුව හොඳයි. ඔය තුන්ගේ රියැක්ෂන් වලින් හිතෙන් අනෙක් සේරම් පැතිවලට වඩා වාද්දුවේ පැලනවා කියලා. එහෙනම් මම මේ කියලාම ඉන්නවා. මේ තාත්තලාගෙන් අහන්නේ හොඳ. දැන් කොහොමත් මේ වෙනකොට කුණුහරුපෙන් බැලලානේ තියෙන්නේ බිරිඳනේ. බැලලා නැද්ද? කී ගමනක් විතර බැලලා තියෙනවා. නෑ නේ ඒකත් ඔහොම කල්පනා කරන්න ඉන්න ගම. කී ගමනක් මේ වෙනකොට වේසි කියලා බැලලා තියෙනවා. ඇයි වාද්දුවේ පැත්තේ බොන්නේ නැහැනේ බොන්නේ නැති හින්දා බයින් නැතුව ඇති. නෑ අර බොන පැත්තේ ඔහොම බයිනවා ඒකයි. කවුරු ඉස්සරහද බයින්නේ? දරු ඉස්සර හැලු බයින් අනිත් පැතිවල නම් වාද්දුවේ තමයි දරු ඉස්සර බයින්. වෙනතුනේ ඇයි ඒ බෑන්නේ? තියෙන කතකම වෙන මොකද්ද? තියෙන නොහැදිච්චකම වෙන මොකද්ද? ලැබපු මිනිසත් භවයේ වටිනාකමක් දන්නේ නැති එක. කතා කරන්න පුළුවන් එකේ වටිනාකම දන්නේ නැති එක. තියෙන පව්කාරකම වෙන මොකද්ද? අපේ අම්මලා මේ වෙනකොට තාත්තලාට කී පාරක් බැනලා තියෙනවා. අම්මා තාත්තගේ පැත්තට බයිනවා තාත්තා අම්මගේ පැත්තට බයිනවා. අපූර්වට අම්මලා තාත්තගේ තියෙන වැරදි සේරම කාත් එක්කද කියන්නේ? දරුවන්ට පාඩම් විදිහට උගන්වන්න. තාත්තගේ තියෙන වැරදි සේරම කාට මේ කියන්නේ නැද්ද තොපේ ගා මෙහෙමයි කියලා? තාත්තගේ වැරදි දරුවන්ට උගන්වනවා. එහෙම හරියනවද? මේකේ මේ මහා ලොකු වැඩක් නෑ. තුන් දෙනා ඉන්නේ. දරුවෝ බිරිඳ ස්වාමියා ඔච්චරයි. අය ගෙවල් වල 700ක් ඉන්නවද? ඇයි ඉතින් ඔය තුන් දෙනාට හරි සතු ඕකනේ ප්‍රශ්නේ. මේ තුන් දෙනා අතර ගනුදෙනුව කරගන්න බැරි එක නෙමෙයි තියෙන්නේ. වෙන මොකද්ද තියෙන්නේ? මේ පැත්තේ වල අර දේවාල ගායය තියෙනවද නැහැ? නෑ අර පොඩ්ඩ බැරි වෙච්චාම බැරි වෙලාවත් ගෙදර සේරටම එකපාර උණ හැදුනොත් මොකද කියන්නේ?
අර හුණියන් කරලාලු ගෙදර. බෙහෙත් ගත්තාම හුණියම අඩු වෙනවා. මේ එව්වට වෙනම බෙහෙත් ගන්න දොස්තරලා හම්බෙලා. මානසික ලෙඩ. මේ තුන්දෙනා එක්ක සතුටෙන් සනීපෙන් ඉන්න බැරිකම මිසක්කල් හේතුව මොකද්ද තුන්දෙනා එක්ක සතුටෙන් සනීපෙන් ඉන්න බැරි? කාරණා කීපයක් බලපානවා. මං අර ඔය රේල් පාරේ ඉන්න අම්මලාට තාත්තලාට කියන්න කෝච්චි යනව නේද? පරිස්සමට ඔය ඈතින්ම ඉන්න රේල් පාරේ ඉන්න කට්ටිය. මේ තුන්දෙනාට ඉන්න බැරි හේතු කාරණා බොහොම කීපයයි තියෙන්නේ. පළවෙනි එක. ඔය මේ පැත්තවල කුඩු අයිස් එහෙම තියෙනවද නැහැ? නැතුව ඇති. වාද්දුව හොඳයි. බොන්නෙත් නැහැ, කුඩු අයිසුත් නැහැ. නෑ බොහෝ පැතිවල තියෙනවනේ හරියට. පින්නතුනේ පළවෙනි කාරණය තමයි අනෙකට ගරු කරන්න දන්නේ නැති එක. ඔය කොල්ලෝ අම්මලාට තාත්තලාට තාතෝ කියලා නෙමෙයි කතා කරන්නේ. මේ වයසක තාත්තට නාකියා කියලා බයිනෝ. බයින්නේ නැද්ද? මං ඒ කියන විදිහටම කියන්නද? අපූර්වට කියනවා තෝගේ වැඩක් බලාගෙන හිටවලු. කාටද කියන්නේ? තාත්තට කියන්නේ. ජීවිතේ පුරුදු වෙන්න. අනෙකට හොඳට ගරු කරන්න පුරුදු වෙන්න. බුදුවරු ගන්නන්. ගාර වෝච නිවාතෝච. හොඳ නිහතමානී මනුස්සයෙක් වෙන්න. මේ යන ගරු කරන එක නිහතමානී එක දරුවන්ට පුරුදු කරන්න. දරුවා බඩේ ඉන්න දායිදන් සමහර විට අහලා දෙන්න කුණුහරුප. ඔය අපේ OIC මහත්තයා කියනවා ඒ හාමුදුරුවනේ ජීවිතය දැකපු අප්‍රසන්නම සිදුවීම් පොලිස් රාජකාරිය ඇතුලේ බඩදරු අම්මලා එනවලු පැමිණිලි කරන්න. මොනා කියලාද? මිනිහා ගහනවා කියලා. එහෙම නැත්ද? බඩදරු අම්මලා ඇවිල්ලා කියනවලු ඇද ගහනවා කියලා. ඔය හැන්දෑවට කෙලලා කියන්නේ මේ බීලා ආපුවාම ඔය සමහරක් කොල්ලෝ බලන්න ඔය පැටවුන්ගේ සාක්කුවල දැන් බැලුවත් දුංගල බලුවක් හරි තියෙනවා. හකු පුරවගෙන ඉන්නේ මොනාගෙන්ද? ඔය දුංගල කුඩු වලේ. මේ ඉස්කෝලේ 10 පන්තියේ කොල්ලගේ සාක්කුවේ පෙඳි කාඩ් එක මේ වාද්දුවේ සියලු දෙනාට බොහොම කරුණාවෙන් සිහිපත් කරන්න. තරුණ මහත්තුරුන්ට කියන්න බාහිර කිසිම දෙයකින් කිසිම මත්ද්‍රව්‍යකින් කිසිදු තෘප්තියක් නම් හොයන්න යන්න එපා. ඔය නේ ඔය කඩවල් වල වැඩ කරන ළමයි නේ පොඩි කොල්ලෝනේ හරියට ඇඟප්පතක්වත් නැහැ. මේ කඩෙන් අරන් කාබියව කොමන හරි ඒවත් නැහැ. කාගෙන් හරි ගිහිල්ලා පෙති කාඩ් එකක් ගන්න. දවස් 30ම ඌව ගාන යකඩ කෑලි බෝතල් කෑලි එක්කහුව කරලා මොකද කරන්නේ? කුඩු බැගට් එකක් නේ. මේවා විකුණන උදවියට කියන් වන් නවත්තලා දාන්න. පාවිච්චි කරන මහත්තුරු මේවා නවත්තන්න. මේ
මේක හරි ව්‍යසනයක්. මේක පිළිකාවක්. ඛේදනීය තත්ත්වය කොච්චරද කියනවා නම් එක අම්මා කෙනෙක් කතා කරනවා. හාමුදුරුවනේ උදේ අම්මා වැඩට යන්නේ ඇයි? පුතාට කුඩු ගහන්න සල්ලි දෙන්න. අම්මා වැඩට යන්නේ. සමහර අම්මලා වැඩට යනවා ස්වාමියාට කුඩු ගහන්න සල්ලි දෙන්න. ඒ අම්මලා අපූර්වට අල්ලපු ගෙදරට hina වෙලා ඉන්නවනේ. ඇයි මං එහෙම මොකටද ඉතින් වැඩට යන්නේ? හාමුදුරුවනේ එහෙම නැත්තම් උදේට කෑ ගහනවලු. එතකොට ලැජ්ජයි බෑලු. ඒ ලැජ්ජාව මකා ගන්න. අපි දන්නවා මේ අතර ඕන තරම් එහෙම අම්මලා ඉන්නවා. මේ කරාමු දෙක විකුණලා දෙන්න වෙනවා. ඕන තරම් හම්බෙනවා පින්නතුනේ එහෙම. මුළු සේ සතම ගෙදර තියෙන අන්තිම රයිස් කුකර් එකත් විකුණනවා. මොකේද? කුඩු ගහන්න. දැන් ඔය මෙහෙම කියනකොට කියනවා නවත්තන්න බෑලු. අහලා තියෙනවා සීක් එක. ඒක වුණාම ඕනෑමලු. ඔය එහෙම කොල්ලෙක් මට කියලා දැන් ඒ කොල්ලා මාස 6කට ඇතුලේ. දැන් ඇතුලේ කොහොමද කරන්නේ? එහෙම වෙවුලනකොට දෙනවද ගෙනල්ලා ජේලල්ලා? ඉතින් ගුටි තමයි. වෙන මොනවද? අර බන්ධනාගාරට ගිහම කුක්කෝ වගේ පින්නතුනේ. ඔය මෙහෙ කියනෝ නේද බීඩියක්වත් නැතුව වැසිකිලියන්නේ නැහැ කියලා. මේ කොල්ලොන්ට දෙන පිස්සි. සමහර උදවි ඉන්න උදේට දුමක් නැත්තම් වැසිකිලියන්නේ නැහැ. බන්ධනාගාර ගිහපුවම ඔබ මොකවත් අපූර්වට ඉන්නවා පින්නත. එහෙනම් මේ මානසික ලෙඩ නෙමෙයි. ඇතුළට ගිහපුවම කවුද වදෙන්නේ? මේ වන්නවත්තලා දාන්න. කාලෙකින් හම්බෙච්ච මේ මිනිසත් භවය මේකෙන් හොඳට මේ තරුණ මහත්තුරු වැඩක් ගන්න ඕන. එනිසා මේ ගෙවල් වල හරි හොඳට කට්ටියම ඉන්න ඕනේ.